කඳු මුදුනක ඉඳන් පහළ තියෙන දැවැන්ත ආරාම සංකීර්ණයකට ජලය බෙදා හැරපු අදටත් අපේ ඉංජිනේරු තාක්ෂණය ගැන පුදුම හිතන තැනක් ගැන ඔයාලා අහලා තියෙනවද? ඔව් අද අපි යන්නේ මිහින්තලේ ගල් පර්වත අතරේ හැංගිලා තියෙන වෙනමම ලෝකයකට. ඒ තමයි අති විශිෂ්ට නාගපොකුණ. ඔයාලා මිහිඳු සෑයයි මහා සෑයයි වැඳලා පල්ලෙහාට බහිද්දී අතුරු පාරක් හම්බ වෙනවා දැකලා තියෙනවද? අන්න ඒ පාරේ ගියාම තමයි මේ අద్භූත නිහඬ තැන හම්බ වෙන්නේ. හිතාගන්න පුළුවන්ද? මේක නිකන් වතුර වලක් නෙමෙයි. ක්‍රිස්තු වර්ෂ 575ත් 608ත් අතර කාලේ පළමුවන අග්ගබෝධි රජතුමා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කාලේ මිහින්තලේ කියන්නේ විශාල භික්ෂු ආරාම නගරයක්. දහස් ගාණක් භික්ෂූන් වහන්සේලාට දානශාලාවලට වතුර දුන්නේ මේ ප්‍රධාන ජල මධ්‍යස්ථානයේ. පොඩ්ඩක් ඉන්න. ඇයි මේකට නාගපොකුණ කියන්නේ? අන්න ඒක තමයි විශේෂත්වය. මේ පොකුණට ඉහළින් තියෙන දැවන්ත ගල් පර්වතයේ මතු පිටම නෙලපු විශාල නාග රූපයක් තියෙනවා. ඔයාලා ගිහින් බැලුවොත් පෙනේ මේ නාගයාට පෙන 5ක් තියෙනවා. අපි පුරාණ බෞද්ධ විශ්වාසානුව නාගයා කියන්නේ ජලය සහ භූමිය ආරක්ෂා කරන සංකේතයක්. ඒ කියන්නේ මේ ජලමූලාශ්‍රයේ ආරක්ෂකයා තමයි. හරියටම හරි. මේක ඉංජිනේරු වැඩේ දැක්කම ඔයාලට පිස්සු හැදේ. මේක සම්පූර්ණයෙන්ම කළු ගල කපලා හදපු ගැඹුරු පොකුණක්. වහින වැසි ජලයයි කන්දෙන් එන ජලයයි ඔක්කොම එකතු වෙන්නේ මෙතනට. ඊට පස්සේ ගල් නාලිකා. ඒ කියන්නේ ගලීම කපපු කාණු හරහා පහළ තියෙන දානශාලාවලට වතුර බෙදා හරිනවා. අද කාලේ අපි කතා කරන වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් මීට අවුරුදු 1500කට කලින් අපේ මුතුන් මිත්තෝ ගලේ කොටලා ඉවරයි. ඒ විතරක් නෙමේ වාස්තු විද්‍යාව. ඍජුව කපපු ගල් බිත්ති, පඩි පෙලක් වගේ වතුරට බහින්න පුළුවන් සැලැස්ම, අතිරික්ත ජලය පිටවෙන්න හදපු පිටාර මාර්ග මේ ඔක්කොම කරලා තියෙන්නේ ස්වභාවික පරිසරයට කිසිම හානියක් කරන්නේ නැතුව. මිහින්තලේ කියන්නේ ලංකාවට බුදුදහම ආපු තැන. ඒ නිසා මේ භූමියට තියෙන්නේ පුදුම පාරිශුද්ධ බවක්. මේ වතුර භික්ෂුන් වහන්සේලාගේ පිරිසිදුකමට ස්නානයට වගේම ආගමික කටයුතු වලටත් පාවිච්චි වෙන්නේ නැති කියලා පරීක්ෂකයන් විශ්වාස කරනවා. ඔයාලා අදටත් වැසි කාලෙක එහෙම එතනට ගියොත් පිරීලා තියෙන නාග පොකුණ දකිද්දි හිතට දැනෙන මේ නිහඬ භාවනාමය හැඟීම වචන වලින් විස්තර කරන්න බෑ. ඒක ඡායාරූප ශිල්පියෙකුට නම් පාරාදීසයක්. නාග පොකුණ කියන්නේ නිකම්ම ගල් වලක් නෙමෙයි. ඒක අපේ පුරාණ ජල ඉංජිනේරු තාක්ෂණයේ කලාත්මක නිර්මාණශීලීත්වයේ සහ පාරිසරික බුද්ධියේ ජීවමාන සාක්ෂියක්. ඊළඟ දවසේ මිහින්තලේ ගියාම අනිවාර්යයෙන්ම මේ ගල් කඳු අතරේ හැංගුණු අතීතයේ කතාව අහන්න නාගපොකුණ පැත්තේ යන්න අමතක කරන්න එපා. මේ වගේ අපේ සැඟවුණු උරුමයන් ගැන තවත් විස්තර දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ගිහින් එන්න. අමතක නොකර මෙහි බයෝ එකේ තියෙන අපේ History Mystery YouTube channel link එක subscribe කරන්න යන්න. ඒකේ දාලා තියෙන ලංකාවේ ඓතිහාසික ස්ථාන ගැන තියෙන වීඩියෝත් බලලා comment එකක් දාන්න. ස්තුතියි.